සාමකාමී ගම්මානයක කරුණාවන්ත වෙලෙන්දෙක් ජීවත් වුණා. ඔහු තම ගෙවත්තටත් ඔහුගේ දක්ෂ සුරතල් ගිරවාටත් හැමදේටම වඩා ආදරය කළා. දිනක් වෙලෙන්දාට වෙනත් නගරයකට ගමනක් යාමට සිදු වුණා. ඒ නිසා ඔහු තම ආදරණීය ගිරවාගෙන් ඇසුවේ දුර සිට යමක් අවශ්‍යදයි කියයි. ඔහුගේ ගමන අතරතුර වෙලෙන්දාට තමාගේ ගිරවා මෙන්ම වූ ගිරවුන්ගෙන් පිරුණු වනාන්තරයක් හමු වුණා. ඔහු තම සුරතලාගේ සුබපැතුම් ඕම් සමග බෙදාගත්තා. ඔහුව පුදිමයට පත් කරමින් ඒ ගිරවුන් හදිස්සියම කිචිපිචි නතර කර දැස් පියාගෙන පණ නැතිවාක් මෙන් නිසල වුණා. ඔහු ආපසු නිවසට පැමිණි විට වනාන්තරයේ සිදු වූ දේ වෙලෙන්දා තම සුරතල් ගිරවාට දුකෙන් පැවසුවා. කතාව ඇසූ සැනින් ගිරවා වෙව්ලා ගොස් හදිස්සියම තමා සිටි දණ්ඩෙම් බිමට වැටි නිසලව බිම වැතිරුණා. ගිරවා මියගොස් ඇතැයි සිතූ වෙලෙන්දා සෙමෙන් ඔහුව අතට ගත්තා. නමුත් හදිස්සියම ගිරවා ඔහුගේ දෑතින් මිදී අහසට පියාසර කළා. අහසේ සිට ගිරවා වෙලෙන්දාට ස්තුති කරමින් කතා කළා. වනාන්තරයේ ගිරවුන් තමාට නිදහසේ රහස කියා දුන් බව ඔහු පැහැදිලි කළා. සැබෑ ආදරය යනු තම මිතුරාට නිදහසේ යාමට ඉඩ දීම බව වටහාගත් වෙලෙන්දා සිනාසුණා.